අපි අද YouTube channel එකෙන් කතා කරන්න යන්නේ ප්‍රජනන අයිතිය ගැන. මොකක්ද මේ ප්‍රජනන අයිතිය කියලා කියන්නේ? ප්‍රජනන අයිතිය කියන්නේ ස්ත්‍රී හා පුරුෂ කියන දෙපාර්ශ්වයටම තමන්ගේ ලිංගිකත්වය සහ ප්‍රජනනය සම්බන්ධයෙන් තීරණ ගැනීමට පවතින ලබන අයිතිය. ඉතින් මේ අයිතිය සම්බන්ධයෙන් ලෝකයේ තියෙන විවිධ සංවිධාන ජාත්‍යන්තර ආයතන විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ජනගහන හා සංවර්ධන සමුළුව UNICEF ආයතන මේ ආයතනයන් මගින් මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන සමුළුව හරහා සාකච්ඡා කරලා තියෙනවා උපත් පාලන ක්‍රම සංක්‍රමණ ඒ වගේම පෞල් සැලසුම් ඒ වගේම තමයි අනාරක්ෂිත විදිහට සිදු කර ලබන ගබ්සා ගැනීම වගේ දේවල් වලින් කාන්තාවන්ට සිදුවන ලබන ගැටලු සම්බන්ධව 20000ක් විතර ප්‍රමාණයක් නියෝජිතයන් එකතු වෙලා තමයි මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම සැලසුම් කළ මාපියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ ප්‍රකාශයෙන්ද මේ සම්බන්ධව විවිධ අදහස් පළ කරලා තියෙනවා. ඔවුන්ට අනුව සඳහන් කරන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව, වෙනස් කොට සැලකීමෙන් තොරව, බල කිරීමකින් තොරව, ගෞරවාන්විත විදිහට මේ ලිංගිකත්වයේ කියන අයිතිය සපුරා ගැනීම සිදු කර යුතුයි කියලා. මොවුන් මේ සම්බන්ධව මූලධර්ම කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි මූලධර්මය තමයි සෑම මිනිසෙකුගේම පුද්ගලික භාවයේ විශේෂිත අංගයක් වගේම ලිංගික අයිතිවාසිකම් භුක්ති විඳීමට යහපත් පරිසරයක් ඇති කර යුතුයි. ඒ වගේම තමයි මේකෙදි දෙවෙනි මූලධර්මයේ විදිහට මෙයාලා පෙන්වා දෙන්නේ අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයන් සියලු දෙනාම ළමයින් විදිහට තමයි සැලකන්නේ. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ කියනවා දරුවන් සඳහා එතකොට ආරක්ෂාව කියන එක ලබා දිය යුතුයි කියලා තමයි මේගොල්ලන්ගේ දෙවෙනි මූලධර්මයෙන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තුන්වෙනි මූලධර්මයෙන් කියන්නේ වෙනස් කොට සැලකීමෙන් සිදු නොකර යුතුයි කියලා. ඒ කියන්නේ ආගම, ජාතිය ඒ වගේ දේවල් වලින් වෙනස් කොට සැලකීම සිදු නොකළ යුතුයි කියලා තමයි යාලා සඳහන් කරන්නේ. ඒ වගේම හතරවෙනි මූලධර්මයට අනුව කියන්නේ දරුවන් බිහි කිරීම හෝ නොකිරීම කියන්නේ මානවීය භාවයේ අංගයක් විදිහට තමයි මොවුන් ඉදිරිපත් කරන්නේ. මොවුන් පෙන්වා දෙන පස්වෙනි මූලධර්මයට අනුව සඳහන් කරන්නේ ලිංගික අයිතීන් සුරක්ෂිත කර යුතුයි ඒ වගේම හිංසනයෙන් තොර විය යුතුයි කියලා. ඉතින් මේ වගේ මූලධර්මයන් ගණනාවක් මේ සංවිධානයේ මගින් ඉදිරිපත් කරලා තියෙනවා. අපි දැන් බලමු ප්‍රජනන අයිතියට ඇතුළත් වෙලා තියෙන ප්‍රධාන කරුණු මොනවද කියලා. මෙහිදී ඇතුළත් වෙන ප්‍රධාන කාරණා තමයි කාන්තාවක් තමා විවාහ වූ පසු දරුවන් කී දෙනෙක් ලබනවාද ඒ වගේම කොමන කාල සීමාවක් තුළදීද එම දරුවන් ලබා ගන්නේ කියන එක සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් කාන්තාවන්ට පවතිනවා. ඒ වගේම තමයි තවත් ක්‍රියාවලියක් තමයි ඔවුන් එම කාල සීමාව තුළ භාවිතා කර ලබන උපත් පාලන ක්‍රමයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට හා ඒවා ක්‍රියාවලියට නැංවීමේ හැකියාවකුත් පවතිනවා. තමන්ගේ ශාරීරික සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය. මේකෙදි විශේෂයෙන්ම අනවසරයෙන් හරි එහෙම නැත්නම් බලහත්කාරයෙන් සිදුවන ගබ්සා කිරීම, කාන්තා හිංසනය, මේ වගේම ප්‍රචණ්ඩ ක්‍රියාවලිය, ඒ වගේ දේවල් විශේෂයෙන්ම ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වගේ දේවල් වලින් කාන්තාවන්ට වැළකී සිටීමේ හැකියාව මේකෙදි පවතී. මේ ප්‍රජනන අයිතිය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම. එහෙම නැත්නම් වාසි මොනවද කියලා දැන් අපි සාකච්ඡා කරලා බලමු. මේකේ තියෙන ප්‍රධාන වැදගත්කම තමයි මාතෘ හා ළමා මරණ අවමවීම. ඒ වගේම පෞල් සැලසුම් ක්‍රම. ඒක නම් මේ වීඩියෝ එකේ පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. පෞල් සැලසුම් ක්‍රම විවිධ ක්‍රමයන්. විශේෂයෙන්ම උපත් පාලන ක්‍රම තමයි මේකෙදි භාවිතා කරලා තියෙන වැඩි වශයෙන්ම. ඉතින් මේව තමයි පෞල් සැලසුම් ක්‍රම යටතේ වැඩිපුරම භාවිතා කරන ක්‍රමවේදයන් වෙන්නේ. අපි දැන් බලමු අභියෝග ගැන. ඒ කියන්නේ ප්‍රජනන අයිතිය ගැන සම්බන්ධයෙන් කතා කරනකොට අපිට පවතින ලැබෙන අභියෝගයන් මොනවද කියලා. විශේෂයෙන්ම මේකෙදි ලංකාව වගේ රටක් තුල ගත්තොත් මම මෙහිදී පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා කාන්තාවන් 4න් එක් අයෙකුම ලිංගික හෝ එහෙම නැත්නම් ශාරීරික වශයෙන් හිංසනයන් වලට ලක් වෙලා තියෙනවා කියලා. මේකෙදි තවත් කරුණක් තමයි ග්‍රාමීය වශයෙන් ඉන්න තරුණ තරුණියන් තමන්ගේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධව එහෙම නැත්නම් ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධව වෛද්‍යවරයෙකු හමු වීමට යන්න තියෙන දක්වන ලබන මැලිකම. එහෙම නැත්නම් ප්‍රබලතාවය කියන එක අඩුවීමත් ලංකාව තුළ පවතින ලබන ප්‍රජනන අයිතිය සම්බන්ධව තියෙන අභියෝගයක් වෙනවා. ඒ වගේම තමයි ගබ්සා කිරීම. ගබ්සා කිරීම කියන එක ලංකාව තුළ තියෙන නීත්‍යානුකූලව තහනම් කරලා තියෙනවා. ඒක එතකොට මේකෙදි පැහැදිලි වෙලා පෙන්වලා තියෙනවා වසර 3ක සිර දඬුවමක් ලැබීමේ හැකි වරදක්. මොකද මේක අපරාධ වරදක් විදිහට තමයි ලංකාව තුළ නීතිගත කරලා තියෙන්නේ. එතකොට මවගේ ජීවිතයට හානිය සිදුවනවා නම් පමණයි මවගේ ජීවිතය බේර ගැනීමට
පමණයි එවැනි අවස්ථා තුළ විතරයි මේ ගබ්සා කිරීම කියන ඒවා සිදු කරන්න පුළුවන් කියලා තියෙන්නේ. ඉතින් මේ වගේම තමයි ලංකාව තුළ තවත් දෙයක් තමයි ලංකාව පවතින ලබන සාම්ප්‍රදායික මතයන්. එහෙම නැත්නම් මිත්‍යාවන්. ඒතකොට මේ වගේ දේවල් එක්ක සාමාන්‍ය ලංකාව තුළ ප්‍රජනන අයිතිය කියන එක සම්බන්ධව ක්‍රියාත්මක කරනකොට විවිධ අභියෝගයන් මතුවලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා මේ ප්‍රජනන අයිතිය සම්බන්ධව මම ඉදිරිපත් කරලා තියෙන මේ වීඩියෝ එක.